පුංචි ගවේෂකයෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ මුහුදු කැස්බෑව ගැන. සාගරයේ විසෙන ජීවීන් අතරින් මේ කැස්බෑව කියන්නේ සුවිශේෂී සත්ව කොටාසයක්. මේගොල්ලෝ සාගරයේ ජීවත් වෙන උරගයන් ලෙසද හඳුන්වනවා. වෙනහළු වලින් තමයි වාතය ආශ්වාස ප්‍රාශ්වාස කිරීම කරන්නේ. ඉතින් වායුගෝලයේ තියෙන ඔක්සිජන් ආශ්වාස කරමින් වසර දසලක්ෂ 100කටත් ඈත අතීතයේ ඉඳන් මේ දක්වා පරිණාමය වෙමින් පැමිණෙන බව තමයි විද්‍යාත්මක සාධක වලින් තහවුරු වෙලා තියෙන්නේ. මේ කැස්බෑවන් සාමාන්‍යයෙන් අවුරුදු 50ත් 100ත් අතර කාලයක් ජීවත් වෙනවා. අවුරුදු 150ට වඩා ජීවත් වූ අවස්ථාත් තියෙනවා. මේගොල්ලෝගේ ශරීර උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය අනුව වෙනස් වෙනවා. ඒ නිසා උදේ කාලයේදී සාගරේ මතු පිටට ඇවිල්ලා සූර්යාලෝකය මගින් උෂ්ණත්වය වැඩි කරගන්නවා. රාත්‍රී කාලයේ නම් අක්‍රීයව තමයි ඉන්නේ. ඒ නිසා සාගර පතුලේ තියෙන ගුහාවලට හරි පැලුම් තුලට හරි වෙලා නිදා ගන්නවා. පෙනුමෙන් ඉබ්බන්ගේ ශරීරයට සමාන වුණත් මේගොල්ලන්ට හිස හා ගාත්‍රා කවචය තුලට ගන්න නම් හැකියාවක් නැහැ. මේ ගාත්‍රා පිහිටලා තියෙන්නේ පිහිනීමට පහසු වන ආකාරයෙන්. මේ පසුපස ගාත්‍රා ටිකක් කෙටි. පිහිනීමේදී මේගොල්ලෝගේ ශරීරය හරවන්න මෙම ගාත්‍රා භාවිතා කරනවා. දැනට ලෝකයේ කැස්බෑ විශේෂ 7ක් ජීවත් වෙනවා. මේගොල්ලෝ කෙරණීඩේ සහ ඩර්මෝකෙලීඩේ කියලා පවුල් දෙකකට අයත් වෙනවා. මේ කෙරණීඩේ පවුලට අයත් කැස්බෑවන්ගේ ඝන කවචයක් තියෙනවා. ඩර්මෝකෙලීඩේ පවුලට අයත් කැස්බෑවන්ගේ කවචය වෙනුවට ඝන සමක ස්වභාවයක් තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් මේ කැස්බෑ විශේෂාත තමයි දාර කැස්බෑවා, කොළ කැස්බෑවා, පොතුඩෙඩි කැස්බෑවා, උළුගෙඩි කැස්බෑවා, මඩබටු කැස්බෑවා, පැතලි කැස්බෑවා, ඒ වගේම කෙම්පිගේ බටු කැස්බෑවා. මේ කැස්බෑවන් ද්‍රව කලාපයන් ඉහළ ලෝකයේ සෑම සාගරයකම වගේ නොගැඹුරු කලාපවල ඉඳන් ඉතා ගැඹුරු මුහුදු කලාප දක්වාම ව්‍යාප්තව ඉන්නවා. සමහර කැස්බෑ විශේෂවලට ඉතා විශාල දුරක් පිහිනාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ උතුරු ඇමරිකාවේ බටහිර වෙරළ තීරවල ඉඳන් ජපානයේ නැගෙනහිර වෙරළ තීරයන් දක්වාම මේගොල්ලන්ට ගමන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේගොල්ලන්ට එක් ස්වර්ශන වාරයකදී මීටර් 200ක් වගේ දුර හිමිදීගෙන යන්නත් පුළුවන්. මේ කැස්බෑවන්ගෙන් සමහර විශේෂ මාංශ භක්ෂක වෙනවා. තවත් කොටසක් ශාක භක්ෂක වෙනවා. මේ මාංශ භක්ෂක අය ස්පොන්ජීන්, සීලන්ඩරේටාවන්, ජෙලිෆිෂ් වැනි සතුන් ආහාරයට ගන්නවා. ශාක භක්ෂක අය ආහාර සඳහා මුහුදු තෘණ වර්ග, ඇල්ගී වර්ග ආහාරයට ගන්නවා. මේ කැස්බෑවන්ගේ හනු ශක්තිමත්ව පිහිටලා තියෙනවා. ලෝකයේ සිටින විශාලම කැස්බෑව තමයි දාර කැස්බෑව. මේගොල්ලොන්ගේ අර තද කවචය වෙනුවට රබර් වගේ සමක් තමයි පිහිටලා තියෙන්නේ. මේ වීඩියෝ එකේ තියෙන්නේ දාර කැස්බෑවට කෑම ගැනීමට පහසු වන ආකාරයෙන් එයාගේ කට සැකසීලා තියෙන විදිය. කැස්බෑවන් ලිංගික පරිණතියට පත්වීමට අවුරුදු 50ක් වගේ ගත වෙනවා. මේගොල්ලෝ තම පරම්පරාව බෝ කරන්නේ ලිංගික ප්‍රජනනයෙන් මගින්. මේගොල්ලෝගේ තියෙන සුවිශේෂීම ලක්ෂණයක් තමයි ලෝකයේ කුමන සාගර කලාපයක ජීවත් වුණත් බිත්තර දැමීම සඳහා මේ ගැහැණු සතුන් Taman ඉපදිච්ච වෙරළ කලාපයටම නැවත පැමිණෙනවා. ඉතින් එහෙම ගමන් කරන්න පෘථිවි චුම්බක ශේෂ්ත්‍රය උපයෝගී කරගන්නවා කියලා තමයි නවීන පර්යේෂණ වලින් හොයාගෙන තියෙන්නේ. බොහෝ විට සඳ ඇති දිනවල රාත්‍රී කාලයේ මේ ගැහැණු සතුන් බිත්තර දැමීමට වෙරළට පැමිණෙනවා. මුහුදු වෙරළේ රළ කලාපයෙන් ටිකක් ඔබට ගිහිල්ලා තම ගාත්‍රා වලින් තරමක ගැඹුරු වලක් හාරලා මේ වලට තමයි බිත්තර දැමීම සිදු කරන්නේ. මේ බිත්තර කටුව ඝන ස්වභාවයක් නැති වුණත් ශක්තිමත් මෘදු ස්වභාවයක් ගන්නවා. වරකට බිත්තර 100ත් 120ත් අතර ප්‍රමාණයක් දානවා. ඒ වගේම අවුරුද්දකට වාර 3ක් වගේ බිත්තර දැමීම සිදු කරනවා. සාමාන්‍යයෙන් බිත්තර දැමීමෙන් දින 45ත් 60ත් අතර කාලයේදී මේ පැටව් බිත්තරෙන් එළියට එනවා.
හැබැයි කැස්බෑ විශේෂය අනුව මේ පැටවුන් එළියට එන කාලයත් වරකට බිත්තර දමන ප්‍රමාණයත් වෙනස් වෙනවා. බිත්තර වලින් එළියට එන පැටව් ගැහැණු සතුන්ද පිරිමි සතුන්ද කියලා තීරණය වෙන්නේ ජානමය වශයෙන් නෙමෙයි. මේ බිත්තර දැමීමට සෑදූ වලෙහි උෂ්ණත්වයේ පන්ත තමයි ඒක තීරණය වෙන්නේ. සෙල්සියස් අංශක 30ත් 32ත් අතර උෂ්ණත්වයක් තිබෙන බිත්තර වලින් ගැහැණු පැටවුන් උපත ලබනවා. සෙල්සියස් අංශක 27ත් 29ත් අතර උෂ්ණත්වයේ තියෙන බිත්තර වලින් පිරිමි පැටව් උපත ලබනවා. මේ බිත්තර තුලින් එළියට එන පැටව් වල හාරාගෙන වෙරළට ඇවිල්ලා මුහුද වෙත ගමන් කිරීම තනිව සිදු කරනවා. ඉතින් බොහෝ විට මේ අවස්ථාවලදී බල්ලන්, කපුටන්, කුකුස්සන්, ගිජුලිහිණියන් වගේ විලෝපිකයන්ට මේ පුංචි පැටව් ගොදුරු වෙනවා. ශ්‍රී ලංකාවේ බෝන්දර ජාතික උද්‍යානයේ දකුණු සීමාවේ, එතකොට බලපිටියේ, මන්නාරම දකුණු වෙරළේ, නැගෙනහිර කුච්චවේලේ ඉඳන් කෝකිලායි දක්වා, එතකොට කොඩයි මුඩේ ඉඳන් කච්චතිව් දක්වා වෙරළ තීරයේ, යාපනයේ අර්ධද්වීපයේ මේ බිත්තර දාන්න උළුගෙඩි කැස්බෑවන්, කොළ කැස්බෑවන්, දාර කැස්බෑවන්, බටු කැස්බෑවන් වගේම පොතුලැලි කැස්බෑවන් පැමිණෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන රැසක්ම පිහිටලා තියෙනවා. ප්‍රධාන වශයෙන් දකුණු සහ බස්නාහිර වෙරළ තීරෙහිම තමයි මේවා පිහිටලා තියෙන්නේ. ලංකාවේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන අතරින් කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය, වික්ටර් හැසල්බැට් පර්යේෂණ මධ්‍යස්ථානය, එතකොට හික්කඩුව කැස්බෑ සුරැකීම සහ මුදා ගැනීමේ මධ්‍යස්ථානය, අහුන්ගල්ල කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය මේවා ටිකක් ප්‍රසිද්ධ වෙනවා. ඉතින් මේ කැස්බෑ මධ්‍යස්ථාන වලින් වැදගත් කාර්යයන් ගොඩක් සිද්ධ වෙනවා. එකක් තමයි බිත්තර සංරක්ෂණය. ඒ කියන්නේ මේ වෙරළෙන් හොයාගන්න කැස්බෑ බිත්තර සුරක්ෂිතව මධ්‍යස්ථාන වලට ගෙනල්ලා වැඩි කූඩුවල මේවා බෝ වීමට සලස්වනවා. දෙක තමයි පුනරුත්ථාපනය. ඒ කියන්නේ මේ ලෙඩ වෙච්ච, පෙනීම අහිමි වෙච්ච, එතකොට බෝට්ටු වලට තුවාල වෙච්ච, දීවර දැල් වලට තුවාල වෙච්ච මේ කැස්බෑව ගෙනල්ලා මේගොල්ලන්ට ප්‍රතිකාර කරලා සුව වුණාට පස්සේ නැවත මුහුදට මුදා හැරීම සිදු කරනවා. තුන්වෙනි එක තමයි මේ පැටවුන් මුහුදට මුදා හරිනවා. ඒ කියන්නේ බිත්තර වලින් පැටවු එළියට ආවහම සවස් කාලයේදී මේගොල්ලෝ ඉතා ආරක්ෂිතව මුහුදට මුදා හැරීම සිදු කරනවා. මේ අහිංසක සත්තුන්ගේ ජීවිතවලට විලෝපිකයන්ගෙන් වගේම මේ මිනිස් ක්‍රියාකාරකම්වත් තර්ජනයක් වෙලා තියෙනවා. මිනිසුන් විසින් වෙරළබඩ සිදු කරන නොයෙකුත් ඉදිකිරීම් නිසා මේ කැස්බෑවන්ට බිත්තර දාන තියෙන ස්ථාන අහිමි වෙලා තියෙනවා. ඉතින් මේ ඉදිකිරීම් නිසා නිතරම දැල්වෙන කෘත්‍රිම ආලෝකයන් නිසා මේ කැස්බෑවෝ වෙරළට එන්න බය වෙලා තියෙනවා. ඒ වගේම තමයි දීවරයන් විසින් මේ මුහුදු පතුලේ ඇත්හැරලා දාලා තියෙන දීවර දැල්වලට පැටලිලත් මේ කැස්බෑවන්ගේ ජීවිත විනාශ වෙනවා. ඒ වගේම මුහුදට බැහැර කරන මේ පොලිතීන ආහාරයට අරගෙන මේ කැස්බෑවුන් මරණයට පත් වෙනවා. ඉතින් තවත් සමහර කොටසක් මේ මේගොල්ලෝගේ මස් ගන්න, එතකොට කැස්බෑ කටු ගන්න, බිත්තර ගන්න මේ සත්තුන්ව දඩයම් කිරීම සිදු කරනවා. ඉතින් මේ කැස්බෑ පැටවුන්ගේ බිත්තර වගේම මේ එළියට එන පැටවුනුත් විලෝපිකයන්ට ගොදුරු වෙලා ඒ අවස්ථාවලදීත් මේගොල්ලන්ගේ ජීවිත අහිමි වෙනවා. ඉතින් මෙවැනි ක්‍රියාකාරකම් දිගින් දිගටම සිදු වුණොත් මේ කැස්බෑ ගහණය ඉතා අඩු වේගෙන යන්නත් පුළුවන්. ඉතින් කැස්බෑවන් කියන්නේ සාගරයේ ජීවත් වන තවත් එක් සතෙක් පමණක් නෙමෙයි. මේගොල්ලෝ මුළු තනබිම්, කොරල් පෙර සහ සාගර ආහාර දාමේ සමතුලිතතාවය පවත්වා ගන්න වැදගත් දායකත්වයක් ලබා දෙනවා. පරිසරයට ඉතා වටිනා මෙවැනි සතුන් ආරක්ෂා කර ගැනීමෙන් අපේ සාගර පරිසර පද්ධතියම ආරක්ෂා කරගන්න පුළුවන්. අද වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් පරිසරයට හිතකාමී පුද්ගලයෙක් විදියට පරිසර
දවස්වලට ආදරය කරන කෙනෙක් හැටියට මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් පරිස්සම්